රෙකෝඩින් එකත් එක්ක. හරි. එහෙනම් අපි අලුත් අට පන්තියේ පළවෙනි දවස් තමයි මේ විදිහට පටන් ගන්නෙ. අ, මේ පන්තියේ පළවෙනිටම කොහොමද යන්නේ සහ පන්තියේ වැඩපිළිවෙල ටික ඉස්සෙල්ලම අපි සාකච්ඡා කරමු. චමෝත් ඒ වගේම මෙනුක සහ වීඩියෝ එක පස්සේ බලන පුතාලා. එතකොට අද ඕගොල්ලන්ගේ පටන් ගත්තේ පළවෙනි දවස. අදම අපි ඉගැන්වීම් වැඩ කටයුතුත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට අපි ඉක්මනටම යමු පන්ති සැරැස්ම කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට පන්තියට අද පළවෙනි දවසේම අදහසක් ගන්න පුළුවන් කොහොමද පන්ති යන්නේ සහ කොහොමද ඉස්සරහා මාස ටිකේ ඔයගොල්ලෝ 2026 විභාගෙට ලෑස්ති වෙන්න ඕනි කියලත් අපි අද කතා කරනවා. හරි. මේ පන්තිය මුල ඉඳලම ඒ කියන්නේ කොරියානු අකුරක්වත් දන්නේ නැත්නම් ඒත් ගැටලුවක් නැහැ. එහෙම කට්ටිය වෙනුවෙන් තමයි මේ පන්තිය තියෙන්නේ. එහෙම ඉඳලා ඔයා ප්‍රශ්න පත්‍ර කරලා අවසාන වෙනකම්ම අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ පන්තියේදී ඔයගලන්ට සිද්ධාන්ත නැත්තම් තියරි කොටස් සාකච්ඡා කරනවා. ඒ වගේම පාඩමෙන් පස්සේ නැත්තම් පාඩම් 60න් පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මෙන්න මේක තමයි පළවෙනි මාසේ වැඩපිළිවෙල තියෙන්නේ. හරි. මෙනුක ඉන්නෝනේ මෙනුක. හරි. මෙනුක ඒ වගේම චමෝත් ඇනෝද චමෝත් ඇනෝනේ. හරි. හොඳයි. එතකොට මෙනුක චමෝත් අපි පළවෙනි මාසේ කොරියානු හෝඩිය ඒ වගේම ව්‍යාකරණ සහ මූලික කොටස් ටික සාකච්ඡා කරනවා. අපිට පළවෙනි මාසේ අග විතර පටන් ගන්න පුළුවන්. ඔයගලන්ට අලුත් සිලබස් එකේ ආපු අලුත් පොත් දෙකේ ඒකේ පළවෙනි පොත සාකච්ඡා කරන්න පටන් ගන්න පුළුවන්. ඒ පොත් දෙකක් තියෙනවා ළමයි. ඒ පොත් දෙකේ පාඩම් 60ක් තියෙනවා. පළවෙනි පොතේ පාඩම් 30යි, දෙවෙනි පොතේ පාඩම් 30යි විදියට පළවෙනි පොතේ පාඩම් 30යි. එතකොට දෙවෙනි පොත පළවෙනි පොතේ පාඩම් ඔන්න 15ක් දක්වා අපි දෙවෙනි මාසෙදී. ඒ කියන්නේ දෙසැම්බර් අග වෙනකොට අඩුම මේ තියෙන්නේ අවම පාඩම් 15ක් දක්වා සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුන්වෙනි මාසේ ඒ කියන්නේ අපි ජනවාරි මාසෙදී පළවෙනි පොත ඒ කියන්නේ පළවෙනි පොතේ පාඩම් කීයක් තියෙනවද? පාඩම් 30ක් තියෙනවා. ඒ 30ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස්වෙනි මාසේ අවසන් වෙනකොට අපි පාඩම් 60 අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි පන්ති සැලැස්ම යන්නේ. එතකොට ඕගලන්ට මූලිකවම අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම ඔය කල්ලිකුත්ති මේ දින දාලා තියෙන වැඩිනුත් එක්ක ගොඩක් වෙලාවට අපිට පළවෙනි මාසේ පළවෙනි පොත පටන් ගන්නත් පුළුවන්. එතකොට මේ ඔයගලන්ගේ සිලබස් එකේ පුළුවන් ඉක්මනට ගොඩක් වේගිනුත් නෙවෙයි ගොඩක් හිමිනුත් නෙවෙයි ඔන්න අපිට අවසන් කරගන්න හැකියාව හම්බ වෙනවා. හරි. ඒත් එක්කම පන්තියේත් ඔයගලන්ට හම්බෙන්නේ මොනවද කියලාත් කතා කරන්න ඕනේ. ඔයගලන්ගේ අච්චු පොතට ගියාට පස්සේ අච්චු පොත දැනට නිකුත් කරලා තියෙන්නේ කොරියානු සහ ඉංග්‍රීසි පරිවර්තනයක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒකේ තියෙන අත්‍යවශ්‍යම කොටසක් වෙන්නේ ඔය සංස්කෘතික කියන කොටස. අන්න ඒ කොටසට අපි කියනවා මේ චොම්බෝ කියලා කොටසක් තියෙනවා. දැම්ම නෙමෙයි පස්සේ ඔයගොල්ලන්ට මේ චොම්බෝ කියන වචනේ ගොඩක් ඇහි. ඔය තොරතුරු කොටස අපි කියන චොම්බෝ කියලා. එතකොට චොම්බෝ කොටස ආවරණය කරන්න ඕගලන්ට සිංහලට පරිවර්තනය කරපු PDF එකකුත් හම්බ වෙනවා හැම පාඩමකටම. මේ පාඩම් 60ටම. ඒ වගේම ඒක තියෙන පාඩම් පොත පටන් ගත්තට පස්සේ ඒ වගේම පන්තියේදී අපි නෝට් ලියනවා. පන්තියේදී අපි අනිවාර්යයෙන්ම නෝට් එක ලියනවා. ඒ නිසා හැම පන්තියකම ඔයා නෝට් එක ලියන්න ඕනේ. ඒ වගේම නෝට් එක ලියලා ඉවරනාට පස්සේ මම ෆොටෝ එකකුත් ඔයාට එවන්න කියලා කියනවා. ඒ වගේම හැම පන්තියක් ඉවරුනාට පස්සේම ඔයාට රෙකෝඩින් හම්බ වෙනවා. හැම පන්තියකම රෙකෝඩින් හම්බ වෙනවා. රෙකෝඩින් එක ඔයාට YouTube රෙකෝඩින් එකක් විදිහට ඕන ප්‍රමාණයක් කල්ලිකුත්වීමක් නැතිව බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍ර පන්තියට පාඩම් 60 අවසන් වුණාට පස්සේ ඔයගලන්ට විභාගයේ තියෙන්නේ කවද්ද? ඒ දවසට කලින් දවස් වෙනකම් ඔන්න සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි පන්තියේ සැලැස්ම යන්නේ. ඉතින් හරි සරලයි. අද පටන් ගත්ත වැඩ ටික
ඔයා ලබන අවුරුද්දේ ජූනි ජූලි වගේ වෙනකම් ගොඩක් වෙලාවට මැයි ජූනි වගේ වෙනකොට අපිට ආයු විභාගයට ලෑස්ති වෙන්න වේවි. තාම නිල වශයෙන් දැනුම් දුන්නේ නැතත්. ඒ නිසා මොකද දැන් තියෙන විභාගේ මාර්තු 20 වෙනකොට අවසන් වෙනවා. ඊට පස්සේ තමයි ආයුධම්පත් කැඳවීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෙබරවාරි මාර්තු මුල වෙනකොට අපි කොහොමද සිලබස් එක අවසන් කරලා ඔයගලන්ට පේපර් කරන්නත් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි වැඩ පිළිවෙල තියෙන්නේ. එතකොට මොනවද ඕගොල්ලෝ ආයතුම් කරන්න ඕන කාණ්ඩ කොහොමද විභාගය තියෙන්නේ ඒ කොටස ඔන්න සාකච්ඡා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. ඕගොල්ලොන්ගේ 2026 EPS ටොපික් මෙන්න මේ විභාගයට තමයි ඕගොල්ලෝ ලෑස්ති වෙන්නේ 2026 සඳහා තමයි ලෑස්ති වෙන්නේ. 2026 ලෑස්ති වෙනකොට අංශ ගණනාවක් තියෙනවා ඔයගලන්ට අයදුම් කරන්න පුළුවන්. පළවෙනි අංශය තමයි නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශය. ඊළඟට දෙවෙනි අංශය තමයි දීවර අංශය. නිෂ්පාදන දීවර ඒ වගේම තියෙනවා සේවා අංශය. සේවා අංශය ඊට පස්සේ නැවතැනීම් අංශය. නැවතැනීම් අංශය. නැවතැනීම් අංශය ඊට පස්සේ තියෙනවා ඉදිකිරීම් අංශය. ඉදිකිරීම් අංශය. ඉදිකිරීම් අංශය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රධාන අංශ ටික තියෙන්නේ. හරි. මේ අංශවලින් වැඩිම ප්‍රමාණයක් අයදුම්පත් ගන්නෙත් වැඩිම ප්‍රමාණයක් අයදුම් කරන්නෙත් නිෂ්පාදන අංශයට. ඊට පස්සේ තමයි දීවර අංශයට. සේවා අංශයට අයදුම් කරන්න එපා. මොකද මේ වෙනකොටත් වෙබ් අඩවියේ ළමුන් 2500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා නිෂ්පාදන හෝ දීවර දාන්න නැවතැනීමුත් එහෙමයි මේ වෙනකොට වෙබ් අඩවියේ ළමුන් 2500ක් විතර ඉන්නවා. මොකක්ද වෙබ්සයිට් එක කියලා තව ටිකකින් කතා කරමු. ඉදිකිරීම් දාන්නත් එපා. ඉදිකිරීම් වලටත් බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඇග්‍රීමන්ට් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. හරි. ඒත් එක්කම ඕගොල්ලෝ ජොබ් එකක් කරන ගමන් තවත් මොකක් හරි කරන ගමන් තමයි මේ විභාගයට සූදානම් වෙනවා ඇත්තේ. ඒ වැඩ කරන කිසිවක් ඒ කරන වැඩ එකක්වත් ඔයා නවත්තන්න එපා. මොකද ඒ වැඩත් එක්ක මේ විභාගය කරන්න. නැත්තම් මේකම විතරක් තියලා ඔයා කරන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. මොකද මොකද ඔයා 2026 විභාගයට ලෑස්ති වෙනකොට 2026 විභාගයෙන් සමත් වෙන ඉස්සලම ඔයගලන්ට පුතා විභාගයේ තියෙනවා අලුත් ක්‍රමයට තියෙන්නේ ටැබ් එකක් මාර්ගයෙන් UBT ක්‍රමයට තමයි තියෙන්නේ. ටැබ් එකක් මාර්ගයෙන් ඔයාට කියවීම ප්‍රශ්න 20ක් සහ සවන් දීම ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. ඒකට ඔක්කොම ලකුණු 2.5 ගානකකට සමස්තය ලකුණු 100ෙන් තමයි දෙන්නේ. ඒ ලකුණු 100ෙන් වැඩිම ලකුණු ගන්න ප්‍රමාණය තෝරලා අරගෙන අවුරුද්දෙන් අවුරුද්දේ සමත් කරන ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මේ අවුරුද්දේ නම් නිෂ්පාදනාංශයට 2000යි, දීවරාංශයට 500යි. එහෙම වෙනස් වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔයා මේ UPT එක්සෑම් එකට ඒකත් සාර්ථකව අවසන් කරනවා. ඊට පස්සේ තමයි ඔයාට තියෙන්නේ ස්කිල් ටෙස්ට් එක නැත්තම් අපි කියනවා කුසලතා පරීක්ෂණය කියලා. කුසලතා පරීක්ෂණය තියෙනවා. මේ කුසලතා පරීක්ෂණයනොත් මේ UPT නැත්තම් කියවීම සහ සවන් දීම පේපර් එකක් කරනවනේ. ඒ පේපර් එකක් කරලා ඔන්න ඔය දෙකෙන්ම ඔයා සමත් වුණාම ඔයාව ඔයාගේ නම වෙබ් අඩවියට ඇතුළත් කරනවා. නැත්තම් වෙබ් එකට යනවා කියලා හඳුන්වන්නේ ඔන්න ඔය කොටස තමයි තියෙන්නේ. එතකොට මේ කතා කරන මොහොත වෙනකොටත් 2022 ඇග්‍රීමන්ට් අඩුවක් තිබුණා. 23 ලොකු ප්‍රමාණයක් ගියා. 24 යම් ප්‍රමාණයක් ගියා. ඒ කියන්නේ 23 ප්‍රමාණයක්ම නැති වුණත් මොකද කොරෝනා හින්දා රට වහලා තිබ්බ හින්දා 22 ප්‍රමාණය 22 සහ 23 ලොකු ප්‍රමාණයක් ගියා. ඊට පස්සේ 24 වෙනකොට යම් ප්‍රමාණයක් අඩු වෙලා මේ මොහොත වෙනකොට තවත් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. නමුත් ඒක ලබන ඒ කියන්නේ ඉස්සරහ අවුරුදු වල අනිවාර්යයෙන්ම හරියාවි. මොකද 2021 දිත් මෙහෙම තමයි තිබුණේ කොරෝනා වලට රට වහලා එහෙම තියෙනකොට ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තිබුණා. ඉතින් රටක ආර්ථිකයක් එක විදිහකට තියෙන්නේ මට ඔයගලන්ට දෙන්න හොඳම ඇඩ්වයිස් එක තමයි ඔයා දෙයක් කරනවා නම් ඒ කියන්නේ ජොබ් එකක් කරනවා නම් තවත් මොන හරි කරනවා නම් ඒ දේ නවත්තන්න නැතිව මේ විභාගයට ලෑස්ති වෙන්න. ඒ වගේම මොකක් හරි අනිවාර්යයෙන්ම දෙවෙනි ප්ලෑන් එකකුත් තියාගෙන මේ එක්සෑම් එක කරන්න. ඒක තමයි මට ඔයාට කියන්න තියෙන
ලොකුම දේ පළවෙනිම දවසේ. ඉතින් ඔන්න ඕක තමයි වැඩ පිළිවෙල තියෙන සහ කතාව තියෙන්නේ. ඒ වගේම මං කියවන කියවීමේ ප්‍රශ්න 20යි සවන් දීමේ ප්‍රශ්න 20යි. මෙන්න මේ කොටසට තමයි අපි ඉස්සෙල්ලාම ඔන්න සම්බන්ධ කරන්න ඔයාව සූදානම් කරන්නේ. ඊට පස්සේ ස්කිල් එකට සහ ඒ වැඩ පිළිවෙල එන්නේ කොහොමද කියලාත් මම ඉස්සරහට කියන්නම්. හරි. එතකොට ඔයගලන්ට පළවෙනිම දවසේ ඔන්න ඔය විදිහට තමයි ඔයාව දැනුවත් කිරීම කරේ. එතකොට ඔයා ලබන අවුරුද්දේ 2026 විභාගය සඳහා අයදුම් කරනකොට ඔයා වයස අවුරුදු 18ත් 39ත් අතර ඔයාගේ වයස තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ 2026 විභාගේ අයදුම් කරන අයදුම් කරන්න මොනවද දින ප්‍රකාශයට පත් කරාට පස්සේ ඔයා අයදුම් කරන දවස වෙනකොට ඔයාගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ අතේ පාස්පෝර්ට් එක තියෙන්න ඕනේ. එතකොට මේ පාර 2025 විභාගේ 2026 මාර්තු අග වෙනකන් යනවා. එතකොට අපිට මාර්තු වලින් පස්සේ තමයි ආය පාරක් ඇඩ්මිෂන් දෙනවද කොච්චරක් දෙයිද ඒ ප්‍රමාණය ගැන යම් අදහසක් හරි දවසක් හරි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තියෙනවා. ඒ වගේම මෙන්න මේ එක්සෑම් එක කරනකොට ඔයාට වර්ණාන්ධතාවය ආරම්භ කරනකොටම කියන්නම් වර්ණාන්ධතාව තියෙනවද කියලා චෙක් කරගන්න තිබ්බොත් ලියන්න බැරි වෙනවා. කොහොමද මේක චෙක් කරගන්නේ? ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන ඇස් කණ්ණාඩි වෙළඳසැලකට ගිහිල්ලා නොමිලේම මේක කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව පොඩි පොතක් තියෙනවා. ඒ පොතෙන් ඔයාගේ ඇස් දෙක ඒ අංක කීපයක් තියෙනවා. ඒ අංක කීපය කියලා නොමිලේ පරීක්ෂා කරගන්න පුළුවන්. මේක ඉතින් එකපාරක් පරීක්ෂා කරගත්තට පස්සේ ආයි ජීවිත කාලෙම ආය හැදෙන රෝගයක් නෙවෙයි. නමුත් ඒක මොනවද ප්‍රවේණික රෝගයක්. ඒ නිසා එහෙම මේ එකපාරක් හැදුනොත් ඒ කියන්නේ ඉපදෙනකොටම තමයි තියෙන්නේ මේ රෝගී තියෙනවා නම් නැත්තම් නැහැ. ඉතින් වර්ණාන්ධතාවය තියෙන්න බෑ. ඒ වගේම ඔයාට පාස්පෝර්ට් තියෙන්න ඕනේ. ඒ වගේම ඔය අපරාධමය වරදවල් සම්බන්ධයෙන් මොනවද එහෙම මොනවද ලොකු සිරදඩුවමක් ලොකු කාලයක සිරදඩුවමක් ඒ වගේම අපරාධමය වැරදි සම්බන්ධයෙන් මේ ලොකු සිරදඩුවමක් එහෙම ලබලා තියෙන්න බැරි වෙනවා. ඒ වගේම ඔයාගේ ඇඟිලි ඒ වගේම අත් සහ ඔක්කොම සම්පූර්ණව තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයා 26 ඇඩ්මිෂන් ගන්නවා නම් ඔයා සපුරන්න ඕන කොන්දේසි ටික. ඔන්න ඔය ටික. මොකද්ද? වයස අවුරුදු 18ත් 39ත් අතර වෙන්න ඕනේ. ඔයාගේ ළඟ පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. මේ පාස්පෝර්ට් එකත් සමහර අය ගාව තියෙන්නේ මැද පෙරදිග පාස්පෝර්ට් එක. මැද පෙරදිග පාස්පෝර්ට් එක ඒක නෙවෙයි. ඔයාට තියෙන්න ඕනේ සියලුම රටවල් කියන පාස්පෝර්ට් එක. සියලුම රටවල්. නැත්නම් අපි ඒකට කියන්නේ all country passport එක. all country passport එක තමයි තියෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පළවෙනි දවසේ හැඳින්වීමේ කතාව තියෙන්නේ. ඉතින් අද විතරයි ඔන්න ඔය විදිහට අපි හැඳින්වීමේ කතාව කියලා වෙනම ගත්තේ. පන්තිය තියෙන වෙලාව ගැනත් කියන්නම්. සතියේ දවස් 5ම තියෙනවා. සතියේ දින 5ම තියෙනවා. රාත්‍රී 8ට තමයි පන්තිය පටන් ගන්න. මුල් දවස්වල රෑ 9 ආසන්න වෙනකන් යනවා. පළවෙනි මාසයෙන් විතර පස්සේ කෙලින්ම 10 වගේ වෙනකං අපි පන්තිය කෙරීගෙන යනවා. එතකොට මාස 5ක් එක දිගට පන්තිය පැවැත්වෙනවා. එක දිගට අනිවාර්යයෙන්ම මාස 5ම පන්තියත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න රෙකෝඩින්ග් එක බලන පුතෙක් වුණත්. ඒ වගේම ආට රෙකෝඩින්ග් හම්බ වෙන්නේ YouTube විදිහට තමයි රෙකෝඩින්ග් හම්බ වෙන්නේ. රෙකෝඩින්ග් අනිවාර්යෙන් බලලා මට ගෙදර වැඩ ටික කරවලා හැමදාම එවන්න ඒක අනිවාර්යෙන්ම කරන්න. නැත්තං ටික දවසකින් ගෲප් එකකින් ඔයගොල්ලෝ ලෙෆ්ට් වෙලා තියෙයි. අනිවාර්යෙන්ම ගෲප් එකේ ඉන්නවනම් වැඩ ටික කරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට ටික කතා කරන්න තියෙන්නේ. පළවෙනිම දවසේ පළවෙනිම විනාඩි 15 විනාඩි 10 15. හරි. එහෙනම් ඔන්න ඔය ටිකත් එක්ක අපි යනවා පන්තිය පටන් ගන්න. එහෙනම් පාඩම් වැඩ ටික පටන් ගමු. හරි. මම ඔයගලන්ට ගෲප් එකේ දැම්මා
නිබන් මොනවද නෝට් එක ලියා ගන්න ඕනේ. හැමදාම නෝට් ලියා ගන්න පොතක් ලෑස්ති කරගන්න. පොතක් ලෑස්ති නැත්තම් දැනට වෙන පොතක හරි ලියා ගන්න පටන් ගන්න. එහෙනම් අපි පටන් ගමු. මාතෘකාව ලියන්න. කොරියානු භාෂාව. මාතෘකාව ලියන්න. කොරියානු භාෂාව. කොරියානු භාෂාව. කොරියානු භාෂාව. හරි. පුතා කොරියානු භාෂාවට කොරියානු භාෂාවෙන් කියනවා නම් දෙකක්. ඒක මම සිංහලෙන් උතර ලියලා තියෙනවා. එකක් තමයි හංගුක්මල් කියලා කියනවා. ඔව් හංගුක්මල් කියලා තමයි කියවෙන්නේ. අපි හංගුක්මල් කියලා ලියාගමුකෝ. ඊළඟට හංගුගෝ කියලාත් කියනවා. හංගුක්මල් ඒ වගේම හංගුගෝ. කොරියානු භාෂාව කියලා සිංහලෙන් ලිව්වා. ඊට පස්සේ කොරියානු භාෂාවට කියන නම වරහන් ඇතුළේ ලිව්වා. එකක් හංගුක්මල් අනික හංගුගෝ කියලා කියනවා. හංගුක්මල් හංගුගෝ හංගුක්මල් හංගුගෝ. හරි. මෙහෙමයි පුතා. අපි දැන් ඉගෙන ගන්න යන්නේ භාෂාවක්. මේ මම කියන්නේ කොරියානු භාෂාවට විතරක් නෙවෙයි. ඕනෑම භාෂාවක් ඔයා ඉගෙන ගන්න යනකොට වචන සහ ව්‍යාකරණ තමයි මූලිකම දේ. ඒ නිසා ඔයා අද ඉඳලා වචන සහ ව්‍යාකරණ වලට විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අ, අනිවාර්යෙන්ම. හරි. එහෙනම් මේ තියෙන්නේ සේජොන් රජතුමා තමයි කොරියානු භාෂාව නිර්මාණය කරේ. සේජොන් රජතුමා තමයි කොරියානු භාෂාව නිර්මාණය කරේ. ඒ කාලය වෙනකොට මම කියන්නේ 1400 ගණන් වගේ වෙනකොට කොරියාවේ තිබ්බේ චීන, ජපන් සහ මොංගෝලියානු කියන භාෂා ටික. මොන භාෂාවක් තිබුණේ? චීන, ජපන් සහ මොංගෝලියානු කියන භාෂා ටික. සාමාන්‍යයෙන් චීන භාෂාව සහ ඔතනින් ජපන් භාෂාව සාමාන්‍ය ජනතාවට ලියන්න වගේ ගොඩක් අපහසු භාෂාවන් වුණා ලියන්න සහ කතා කරන්න. ඒ නිසා තමයි මේ සේජෝන් රජතුමා විසින් කොරියානු හෝඩිය නිර්මාණය කරේ. කොරියානු හෝඩිය නිර්මාණය කරේ. හරි. ලියාගන්න කොරියානු හෝඩිය කියලා උපමාතෘකාවක් ලියමු. කොරියානු හෝඩිය කියලා උපමාතෘකාවක් ලියමු. ඒ යටතේ අපි ඔක පොයින්ට් විදිහට ලියමු. පළවෙනි පොයින්ට් එක ලියාගමු. චීන ජපන් චීන ජපන් චීන ජපන් චීන ජපන් මොංගෝලියානු භාෂාවල ආභාෂයෙන් චීන ජපන් මොංගෝලියානු භාෂාවල ආභාෂයෙන් කොරියානු හෝඩිය කොරියානු හෝඩිය කොරියානු හෝඩිය නිර්මාණය විය. කොරියානු හෝඩිය නිර්මාණය විය. කොරියානු හෝඩිය නිර්මාණය විය. කොරියානු හෝඩිය නිර්මාණය විය. හරි. ඊළඟට දෙවෙනි පොයින්ට් එක දාලා අංක 2 දාලා ලියා ගන්න. පුතා කොරියානු හෝඩියට අපි කියන්නේ හංගල් කියලා. හංගල් කියලා කියනවා කොරියානු හෝඩියට. කොරියානු අකුරු වලට නෙවෙයි. අකුරු වලට කියන්නේ කල්සි කියලා. කොරියානු හෝඩියට කියන්නේ හංගල් කියලා. කොරියානු හෝඩියට කියනවා හංගල් කියලා. එයා ගන්න කොරියානු හෝඩිය හංගල් ලෙස හඳුන්වයි. කොරියානු හෝඩිය හංගල් ලෙස හඳුන්වයි. කොරියානු හෝඩිය හංගල් ලෙස හඳුන්වයි. එහෙනම් දෙවෙනි පොයින්ට් එක තමයි කොරියානු හෝඩිය හංගල් ලෙස හඳුන්වනවා. කොරියානු හෝඩිය තුන්වෙනි පොයින්ට් එක අංක 3 දාන්න. කොරියානු හෝඩිය සේජෝන් රජතුමා විසින් සේජෝන් සේජොන් තේවන් සේජෝන් රජතුමා විසින් නිර්මාණය කරන ලදී. කොරියානු හෝඩිය සේජෝන් රජතුමා විසින් නිර්මාණය කරන ලදී. හරි. මෙතන කවුරු හරි ඉන්නවා නම් පුතා උසස් පෙළට කරන පුතෙක් කොරියානු කරපු පුතෙක් ඉන්නවා නම් අපි 12 වසරේ ඉගෙන ගත්තා සිතියමක් එහෙම ලකුණු කරලා පළවෙනි පාඩමේම මුල්ම කොටසේ කොරියානු ඉතිහාසය ගැන. එතකොටත් ඔය සේජොන් රජතුමා ගැන ඒ කාලය ගැන එහෙම අපි ඔන්න කතා කරා. දැන් ඕගලන්ගේ EPS ටොපික් එකේදී මෙන්න මේ නම විතරක් ඔන්න කතා කරලා යන එක ප්‍රමාණවත් වෙනවා. හරි. එහෙනම් මෙතන කිව්වේ චීන, ජපන් සහ මොංගෝලියානු කියන භාෂා තුනෙන් තමයි නිර්මාණය වුණේ කොරියානු හෝඩිය. කොරියානු හෝඩියට අපි හඳුන්වනවා මොකක් කියලාද? හංගල් කියලා හඳුන්වනවා. කොරියානු හෝඩිය හංගල් කියලා හඳුන්වනවා. කොරියානු හෝඩිය හංගල් කියලා හඳුන්වනවා. ඒ වගේම කොරියානු හෝඩිය නිර්මාණය කරේ සේජෝන් රජතුමා. කොරියානු හෝඩිය නිර්මාණය කරේ සේජෝන් රජතුමා. හරි. එහෙනම් ඔන්න ඔය ටිකත් එක්ක පොඩි නීති ටිකක් තියෙනවා මෙතනින් ඉගෙන ගන්න. හරි. හිතන්නකො පුතා අපි සිංහල අකුරක් ලියන. සිංහල අකුරක් ඔයා මම ඇතුළු 95ක් 96ක්ම අයන්න පටන් ගන්න මේව උඩින් තමයි පටන් ගන්නෙ. ලයන්න පටන් ගන්න මෙන්න මේ
ඉර ගහලා. කයන්න පටන් ගන්නෙ මෙතනින්. මෙන්න මෙහෙම තමයි ලියලා තමයි ඊට පස්සේ කයන්න ලියන්නේ. අන්න එහෙම ලියන පිළිවෙලක් තියෙනවා. එහෙනම් කොරියානු අකුරක් ලියනත් ඔන්න පිළිවෙලක් තියෙනවා. පිළිවෙලට කලින් අපි ලියාගමු කොරියානු අකුරක් හැදෙන්නේ පුතා සංකේත තුනකින්. කොරියානු අකුරක් හැදෙන්නේ සංකේත තුනකින්. හරි. ලියාගන්න කොරියානු අකුරක් කොරියානු අකුරක් කොරියානු අකුරක් කොරියානු අකුරක් සංකේත තුනකින් සෑදී. කොරියානු අකුරක් සංකේත තුනකින් සෑදේ. කොරියානු අකුරක් සංකේත තුනකින් සෑදේ. හරි. කොරියානු අකුරක් සංකේත කීයක් තියෙන්නේ? ඔය තුනයි මතක තියාගන්න තියෙන්නේ. මොනවාද ඒ සංකේත තුන? පළවෙනි සංකේතය තමයි ලියාගන්න තිරස් ඉර. තිරස් ඉර. තිරස් ඉර. තිරස් කියලා කියන හරහට කියන අර්ථේ. තිරස් තිරස් ඉර. තිරස් ඉර. තිරස් ඉර කියලා ලියලා හරහට තන් තිරස් අතට ඉරක් ගහගන්න. තිරස් අතට ඉරක් ගහගන්න. ඒ ඉරක් කොහොමද ගහන්නේ? දිශාව එහෙම පීනකට කතා කරනවා. එහෙනම් පළවෙනි සංකේතය තමයි ගහන තිරස් ඉර. ඊළඟට සංකේතය තමයි සිරස් ඉර. ලියාගන්න. ඊළඟ සංකේතයේ සිරස් ඉර. සිරස් ඉර ගහන්නේ ඉහළ සිට පහළට. ලියාගන්න. සිරස් ඉර. සිරස් ඉර ගහන්නේ ඉහළ සිට පහළට. ලියාගන්න. සිරස් ඉර. සිරස් ඉර ගහන්නේ ඉහළ සිට පහළට. ඊළඟට තුන්වෙනි සංකේතය. තුන්වෙනි සංකේතේ රවුම. තුන්වෙනි සංකේතේ රවුම. රවුමක් ඇඳ ගන්න. රවුම කියලා ලියලා රවුමක් ඇඳ ගන්න. තුන්වෙනි සංකේතය තමයි රවුම. රවුම කියලා ලියලා රවුමක් ඇඳ ගන්න. රවුමක් ඇඳ ගන්න. ඕක රවුම අර්ධ දෙකකට තමයි අඳින්නේ. එහෙම ගැටලුවක් නැහැ. ඔයා කොහොමත් රවුමක් ඇඳ ගන්නකෝ. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් ඔන්න සංකේත තුනයි කොරියන් අකුරක් හැදෙන්නේ. මොනවද ඒ සංකේත තුන? තිරස් ඉර. තිරස් කියලා කියන්නේ හරහට ගහන ඉර තියෙනවා. ඒ වගේම සිරස් ඉර. සිරස් කියලා කියන්නේ කෙලින් අතර කියන අර්ථේ. කෙලින් අතර ගහන ඉර ඊළඟට තියෙනවා රවුම. එහෙනම් තිරස් ඉර තියෙනවා, සිරස් ඉර තියෙනවා. ඒ වගේම හසින්දු මොකද්ද? රවුම තියෙනවා. ඔන්න කොරියානු අකුරක් හැදෙන සංකේත තුනත් අපි බැලුවා. හරි. ඊළඟට ලියාගන්න කොරියානු අකුරක් ලියන පිළිවෙල. කොරියානු අකුරක් ලියන අනුපිළිවෙල. කොරියානු අකුරක් ලියන අනුපිළිවෙල. කොරියානු අකුරක් ලියන අනුපිළිවෙල. හරි. මෙන්න මේකයි කතාව. නීති පුතා දෙකක් තියෙනවා. නීති දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අපි හරහට ඉරක් ගහනවා නම් වමේ සිට දකුණට තමයි ගහන්නේ. ඒ කියන්නේ හරහට ඉරක් ගහනවා නම් වමේ සිට දකුණට. වමෙන් පටන්ගෙන කොහෙටද ලියන්නේ? දකුණු පැත්තට ලියනවා. හරි. එහෙනම් කොරියානු අකුරක් ලිවීමේ අනුපිළිවෙල කියලා ලියුලා අංක 1 කියලා ලියන්න. අංක 1 කියලා ලියන්න. තිරස් ඉරක් තිරස් ඉරක් වමේ සිට දකුණට ලියයි. ලියාගන්න. තිරස් ඉරක් තිරස් ඉරක් තිරස් ඉරක් තිරස් ඉරක් වමේ සිට දකුණට ලියයි. තිරස් ඉරක් වමේ සිට දකුණට ලියයි. තිරස් ඉරක් වමේ සිට දකුණට ලියයි. එහෙනම් පුතා ආයි හරහට ඉරක් අකුරක් කොරියන් අකුරක් ලියනකොට ඔයා කොහෙන්ද පටන් ගන්නෙ? වම් පැත්තෙන් පටන්ගෙන දකුණු පැත්තට ඉරක් ලියනවා. එහෙම තමයි ඔන්න හරස් ඉරක් ලියන්නේ. ඊළඟට තියෙනවා කෙලින් ඉරක්. සිරස් ඉරක් ලියන්නේ පුතා. ලියන්න අංක 2 දාලා සිරස් ඉරක්. සිරස් ඉරක්. සිරස් ඉරක්. සිරස් ඉරක්. සිරස් ඉරක්. සිරස් ඉරක්. ඉහළ සිට පහළට ලියයි. ඉහළ සිට පහළට කියලා ලියලා කෙලින් ඉරක් ඇඳලා ඉහළ සිට පහළට කියලා මේ වගේ ඊතලයක් දාගන්න. කෙලින් ඉරක් ඇඳලා ඉහළ සිට පහළට කියලා ඊතලයක් දාගන්න. ඉහළ සිට පහළට කියලා ඊතලයක් දාගන්න. ඉහළ සිට පහළට කියලා ඊතලයක් දාගන්න. හරි. සිරස් ඉරක් ඇඳලා ඉහළ සිට පහළට කියලා මෙන්න මේ විදිහට ඊතලයක් දාගන්න. සිරස් ඉරක් ඇඳලා ඉහළ සිට පහළට කියලා ඔන්න ඔය විදිහට ඉරක් දාගත්තා. හරි. එහෙනම් අපි මේ කතා කරේ කොරියානු අකුරක් ලියන පිළිවෙල ගැන. කොහොමද? හරස් ඉරක් ගැහුවොත් තිරස් ඉරක් ගැහුවොත් ඔයා වමේ සිට දකුණට තමයි ලියන්නේ. ඒ වගේම කෙලින් ඉරක් ගැහුවොත් ඉහළ ඉඳලා පහළට තමයි ලියන්නේ. ඒත් එක්කම හෙට ඉඳලා පන්ති අනිවාර්යයෙන්ම මයික් එක
ඔන් කරන්න ඕනේ. එතකොට මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා සහ ඔයගොල්ලෝ මට හැමදාම නෝට් එක ලියපු ටික ෆොටෝස් එවන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඔයත් යනවා පන්තියේ මාත් යනවා පන්තියේ එහෙම නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම නෝට් එක ලියලා එවන්න. හරි. අදිත් අනිවාර්යෙන්ම ලියලා එවන්න. හරි. එහෙනම් පුතා කොරියානු හෝඩිය නැත්තම් හංගල් කොරියානු හෝඩියට අපි කියනවා හංගල් එක කියලා. හංගල් එක බෙදනවා කොටස් දෙකකට. හරි. ලියා ගන්නකෝ කොරියානු හෝඩියේ අකුරු කොරියානු හෝඩියේ අකුරු 40ක් වේ. ලියා ගන්න කොරියානු හෝඩියේ අකුරු 40ක් වේ. කොරියානු හෝඩියේ අකුරු 40ක් වේ. ලියා ගන්න කොරියානු හෝඩියේ අකුරු 40ක් වේ. කොරියානු හෝඩියේ අකුරු කීයක් තියෙනවද? අකුරු 40ක් තියෙනවා. හරි. හරි. එහෙනම් පුතා අපි ඔන්න දැන් chart එකක් ගහන්න තමයි යන්නේ. ලියාගන්න කොරියානු හෝඩිය කියලා. කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය. කොරියානු හෝඩියේ අකුරු තියෙනවා කියත්. අකුරු 40ක් තියෙනවා. කොරියානු හෝඩිය කියලා ලියලා 40ක් කියලා ලියාගන්න. කොරියානු හෝඩිය කියලා ලියලා ඔන්න 40ක් කියලා ලියාගන්න. හරි. අපි ඉස්සරම chart එක ගහමු. ඊට පස්සේ බලමු එකින් එක අද අපි සාකච්ඡා කරන්න ආරම්භ කරමු. මේ 40 පුතා කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සෙල්ලම් බෙදෙන්නේ ස්වර. ඊළඟට තියෙනවා ව්‍යංජන. ලියා ගන්න කොරියානු හෝඩිය කියලා ලිව්වා. අකුරු කීයක් තියෙනවද? 40ක් තියෙනවා. ස්වර කියලා බෙදෙනවා. ඒ වගේම ව්‍යංජන කියලා බෙදෙනවා. හරි. ඊළඟට ස්වර පැත්තත් පුතා දෙකකට බෙදා ගන්නකො. ස්වර පැත්තත් මෙතන ඉඳලා දෙකකට බෙදා ගන්න. ස්වර පැත්තත් දෙකකට බෙදා ගන්න. ඊට පස්සේ එහා පැත්තේ තියෙන ව්‍යංජන පැත්ත. ව්‍යංජන පැත්තත් දෙපා මොකද්ද? කොටස් දෙකකට දෙපාරකට නැත්තම් කොටස් දෙකකට බෙදා ගන්න. හරි. ස්වරවල පළවෙනියටම බෙදපු කොටස ලියා ගන්න මූලික ස්වර. ලියා ගන්න මූලික ස්වර. මූලික ස්වර. මූලික ස්වර තියෙනවා පුතා 10ක්. මූලික ස්වර කියලා ලියලා 10ක් කියලා ලියා ගන්න. මූලික ස්වර කියලා ලියලා 10ක් කියලා ලියා ගන්න. මූලික ස්වර. මූලික ස්වර. හරි. ඊළඟට එහා පැත්තට එන්න. එහා පැත්තේ තියෙනවා ව්‍යංජන. ඒකේ පළවෙනිටම බෙදපු එකේ ලියා ගන්න මූලික ව්‍යංජන. මූලික ව්‍යංජන. මූලික ව්‍යංජන තියෙනවා පුතා 14ක් තියෙනවා. මූලික ව්‍යංජන 14ක් තියෙනවා. මොකද්ද කරන්න කිව්වේ? හංගල් කියලා ලිව්වා. ස්වර ව්‍යංජන කියලා කොටස් කීයකටද? දෙකකට බෙදුණා. ඒ කරලා ස්වර කොටස බෙදුණා කොටස් දෙකකට. මූලික ස්වර ඒ වගේම ව්‍යංජන පැත්තේ අපි ආයෙ පටන් ගත්තා මූලික ව්‍යංජන ඔන්න 14යි. හරි. ඊළඟට ආයෙ මූලික ස්වර ලියපු කොටසෙම අර තව අපි කෑල්ලක් ඉතුරු වෙන්නේ. හරි. ඒකට ලියා ගන්න සංයුක්ත ලියා ගන්න සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර තියෙනවා පුතා 11ක්. සංයුක්ත ස්වර තියෙනවා 11ක්. සංයුක්ත ස්වර තියෙනවා 11ක්. ඊළඟට මූලික ව්‍යංජන 14යි. තව 5ක් ඉතුරුයි. ඒවට අපි කියනවා ද්විත්ව ව්‍යංජන. ද්විත්ව ව්‍යංජන. ද්විත්ව ව්‍යංජන තියෙනවා 5ක්. ද්විත්ව ව්‍යංජන තියෙනවා 5ක්. හරි. එහෙනම් ඔන්න chart එක ගහගත්තා. ස්වර ව්‍යංජන කියලා බෙදුණා. එතකොට 10යි 11යි ස්වර පැත්තේ ඔක්කොම 21ක් තියෙනවා. 14යි 5යි මොකද්ද? ඔක්කොම 19ක් තියෙනවා. 21යි 19යි ඔක්කොම 40ක් තියෙනවා. එහෙනම් ස්වර පැත්තේ මූලික ස්වර 10ක් තියෙනවා. ඒ වගේම සංයුක්ත ස්වර කීයක් තියෙනවද? සංයුක්ත ස්වර 11ක් තියෙනවා. ඒ වගේම ව්‍යංජන පැත්තේ මූලික ව්‍යංජන 14ක් තියෙනවා. ඒ වගේම ද්විත්ව ව්‍යංජන නැත්නම් බැඳී අකුරු කියනවා. ද්විත්ව ව්‍යංජන අපි 5ක් තියෙනවා. ද්විත්ව ව්‍යංජන 5ක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඕක තමයි මූලිකවම chart එක. ඒක ඇතුලේ තියෙන කෑලි මොනවද? ඇයි මේක 21ක්? ඇයි 19ක් කියලා හැම අපි දැන් ඉස්සරහා මේ සතියෙම අරගෙන ඔන්න ඕක සාකච්ඡා කරනවා. ඒකත් කියන්න ඕන ළමයි.
දවස් දෙකෙන් හරි දවස් තුනෙන් හරි හෝඩිය නම් කරන්නේ නෑ ළමයි. ඒකට හේතුවක් තියෙනවා. හෝඩිය ඔයාලත් එක්කම කරලා අකුරු ලියවලා තමයි කරන්නේ. එතකොට ලබන සතිය මැද වගේ වෙනකොට අපිට හෝඩියේ මූලික කොටස් ටික ආවරණය කරගන්න පුළුවන්. හෝඩිය එතකොට එහා පැත්තේ ගියාට පස්සේ ව්‍යාකරණ ටිකක් එහෙම අපි ලබන සතිය අග පටන් ගන්නවා. ඒ කරලා ඔයාට පොතට යන්න කලින් මූලික ටික අපි ගොඩක් වෙලාව අරගෙන කරනවා. ඒ වෙලාව අරගෙන කරන්නේ පොතේ සමහර තැන් අපිට ඉක්මනට යන්න පුළුවන් ඔයාට අකුරු ටික හරියට පුළුවන් නම්. හරි. ඒ යටතේ ඔන්න මේ chart එක ගහගෙන ඉවරයි කියලා හිතනවා. මොන හරි ගැටලු තියෙනවා නම් මයික් එක ඔන් කරන්න අහන්න. ඒ වගේම chat එකට දාන්නත් පුළුවන්. හරි. ඒ යටතේ පළවෙනි උපමාතෘකාව ලියා ගන්න මූලික ස්වර ලියා ගන්න මූලික ස්වර ලියා ගන්න මූලික ස්වර මූලික ස්වර මූලික ස්වර තියෙනවා පුතා 10ක් ලියා ගන්න මූලික ස්වර මූලික ස්වර මූලික ස්වර තියෙනවා 10ක්. හරි. මූලික ස්වර කියලා 10ක් ලියාගෙන ඒකේ තරුවක් දාලා ලියා ගන්න මෙම මූලික ස්වර 10 මෙම මූලික ස්වර 10 තනිවම ශබ්ද කළ හැක. ඒ කියන්නේ තනියම වාට ශබ්ද කරන්න පුළුවන්. නමුත් තනිව ලිවිය නොහැක. නමුත් තනිව ලිවිය නොහැක. මූලික ස්වර 10 මූලික ස්වර 10 තනිව ශබ්ද කළ හැක. නමුත් තනිව ලිවිය නොහැක. තනිව ලිවිය නොහැක. හරි. මූලික ස්වර 10 විතරද? නැහැ. අනිත් අකුරුත් එහෙම තමයි. ඒ මොකද කිව්වේ කියලා අපි බලමු. හරි. ඉස්සෙල්ලා මූලික ස්වර 10ක් තියෙනවා කියලා ලිව්වා. මේවා තනියම ශබ්ද කරන්න බෑ. ඒ වගේම තනියම ශබ්ද කරන්න පුළුවන්. ඒ වගේම තනියම ලියන්න බැහැ කියලා කතාව තියෙනවා. හරි. එහෙනම් ඔන්න මූලික ස්වර 10 පළවෙනි මූලික ස්වරය. හරි. ඉස්සෙල්ලාම ඉහළ ඉඳලා පහළට ගන්නවා කෙලින් ඉරක්. වමේ ඉඳලා දකුණට යනවා හරස් ඉරක්. ඕක අපි හඳුන්වනවා ආ කියලා. හොඳයි. එහෙනම් අකුර ඇඳ ගන්න කොහොමද කරන්නේ? ඉහළ ඉඳලා පහළට යන්න කෙලින් ඉරක් පියවර අංක 1 වමේ සිට දකුණට යන්න හරස් ඉරක්. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. දැන් බලන්න අර ඉර ගහනකොට ඔයාගේ අතින් අර නීති ටික පිළිපැදෙනවද කියලා. මොකද්ද? කෙලින් ඉරක් ගහනකොට උඩ ඉඳලා කොහෙටද? පල්ලෙහාට ගහන්නේ. හරස් ඉරක් ගහනකොට වමේ ඉඳලා දකුණට ගහන්නේ. එහෙනම් මේක පළවෙනි පියවර කියලා නම් කරගන්න. ඊළඟට මැද ඉඳලා පටන්ගෙන ආය හරහට යන ඉර දෙවෙනි පියවර කියලා මාක් කරගන්න. සලකුණු කරගන්න. එහෙනම් ඔය අකුරට අපි හඳුන්වනවා ආ කියලා. ලියාගන්න ආ කියලා හඳුන්වනවා. ආ කියන ස්වරය. ආ කියන ස්වරය. හරි. ආ කියන ස්වරය ඇඳගන්න කොහොමද පුතා? ඒක ඉරි කෑලි කීයද තියෙන්නේ? ඉරි කෑලි දෙකක් තියෙන්නේ. මොකක්ද ඉරි කෑලි දෙක? කෙලින් ඉරයි ඒ වගේම ගහන මොනවද? හරහාට ඉරයි. තිරස් ඉරයි තමයි තියෙන්නේ. කෙලින් ඉර සහ තිරස් ඉර. මේ අකුරට අපි හඳුන්වනවා ආ කියලා. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝට දෙන පළවෙනි gedara වැඩේ තමයි මෙන්න මේ ආ යන්න. මෙන්න මේ ආ යන්න. ඔයා CR පොතක් නම් පාවිච්චි කරන්නේ CR පොතේ රූල් 6ක් හෝ 7ක් ලියන්න. පොඩි පොතක් නම් පාවිච්චි කරන්නේ ඒ පොතේ අනිවාර්යෙන්ම පේලි 15ක් 20ක් වගේ වෙනකම් අනිවාර්යෙන්ම ආයන්න කියලා උච්චාරණය කරන ගමන් ලියන්න ආ. හොඳයි. එහෙනම් පළවෙනි ස්වරය අපි ලිව්වා ආයන්න. ආයන්න ස්වරය ලිව්වා. හරි. ඒ කරලා හෙට පන්තියට කලින් අනිවාර්යෙන්ම ෆොටෝ එක එවන්න. ආයන්න ඔන්න ලිව්වා. ආයන්නේ පියවර කීයද තියෙන්නේ? පියවර දෙකක් තියෙනවා. එහෙනම් ඔන්න මූලික ස්වර 10 පළවෙනි මූලික ස්වරය ඕගොල්ලෝ ඔන්න ඉගෙන ගත්තා. ආ කියන ස්වරය. හරි. ඊළඟට අංක 2 දාන්න. අංක 2 දෙවනි ස්වරය හැදෙන්න පුතා ඉහළ ඉඳලා පහළට ගන්නවා ඉරක්. ඉහළ ඉඳලා පහළට ඉරයි. වමේ ඉඳලා දකුණට ඉරි කෑලි කීයද? දෙකයි. ඕක අපි හඳුන්වනවා යා කියලා. ඕක අපි හඳුන්වනවා යා කියලා. හොඳයි. යා කියලා. හරි. බලන්නකෝ. ඒකෙත් පියවර ටික මාක් කරගන්නකෝ. ඉහළ සිට පහළට පියවර 1යි. වමේ සිට දකුණට පියවර කීයද? ඈ? ඒක තමයි දෙවෙනි පියවර. එහෙනම් ආ ඔන්න හරි. දැන් තියෙන්නේ යා යන්න. යා යන්න.
යා කියන මූලික ස්වරය තියෙනවා. යා කියන මූලික ස්වරය ලිව්වා. හරි. එහෙනම් දැන් තියෙන්නේ මේ යා කියන මූලික ස්වරයත් ඔයා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන වැඩේ තමයි තියෙන්නේ. කොහොමද කරන්නේ? ඉහළ සිට පහළට ඉරයි, වමේ සිට දකුණට ඉරි කෑලි දෙකයි. ඉහළ සිට පහළට ඉරයි, වමේ සිට දකුණට ඉරි කෑලි දෙකයි. මේක අපි හඳුන්වනවා යා කියලා. මේක අපි හඳුන්වනවා යා කියලා. හරි. එහෙනම් යා කියන අකුරත් පිටුවක් අනිවාර්යෙන්ම ලියලා එවන්න. පිටුවක් අනිවාර්යෙන්ම ලියලා එවන්න. හරි. එහෙනම් අපි අකුරු දෙකක් මේ වෙනකොට ඉගෙන ගත්තා වෙනුක. අංජු. චාලක මොකක්ද? ඉගෙන ගත්ත අකුරු දෙක. ආ යන්න උච්චාරණය කරා ආ. ඒ වගේම වෙනුක හසිඳු යා නේද? ආ හරි. ඒ වගේම යා යන්න හරි. ඊළඟට තුන්වෙනි අකුර බලමු. තුන්වෙනි අකුර තමයි ඔයන්න ඉහළ සිට පහළට ඉරයි, වමේ සිට දකුණට තව ඉරයි. ඉහළ සිට පහළට, වමේ සිට දකුණට. ඉහළ සිට පහළට, වමේ සිට දකුණට. ලකුණු කරගන්නකො පියවර ටික. ඉහළ සිට පහළට නම් පියවර 1යි. වමේ ඉඳන් දකුණට යනවා නම් හසිඳු පියවර 2යි. ඔය අකුරට මොකක්ද අපි කියන්නේ? වෙනුක. ඕ කියලා කියනවා. ඕක ඇවිල්ලා ඕ. හරි. එහෙනම් අපි මේ වෙනකොට අකුරු තුනක් උච්චාරණය කරා. මොකක්ද හසිඳු? වෙනුක ආ යා ඕ. ආ යා ඕ. හරි. ආ ආ යා ඕ. හරි. හොඳයි. එහෙනම් මේ අකුරත් අනිවාර්යෙන්ම ලියලා ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ අකුර ඔන්න ඔයන්න තියෙනවා. ඔන්න ඔයන්න තියෙනවා. හරි. එහෙනම් අපි මේ වෙනකොට අකුරු තුනක් ලිව්වා සාර්ථකව. එතකොට ඒත් එක්කම අනිවාර්යෙන්ම මේ ගෙදර වැඩ ටික කරලා එවන්න. එතකොට තමයි ඔයගලන්ට හෙට ඉඳලා වැඩ ටික ඔන්න සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට හතරවෙනි අකුර ලියාගන්න යෝ. හතරවෙනි අකුර යෝ. කොහොමද ලියන්නේ? ඉහළ සිට පහළට, වමේ සිට දකුණට ඉරි කෑලි කීයද? දෙකක් යනවා. ඔය අකුරට අපි කියන්නේ මොකක්ද? යෝ කියලා කියනවා. ඕක යෝ. ඕක යෝ. යෝ හොඳයි. එහෙනම් හතරවෙනි අකුර ලියාගන්න ඉහළ සිට පහළට 1යි, වමේ සිට දකුණට 2යි. ඕකට අපි කියනවා යෝ කියලා කියනවා. ඕක යෝ කියන අකුර තියෙනවා. ඕක යෝ කියන අකුර. හරි. ඔන්න යෝ කියන අකුරත් අපි සාර්ථකව ලියාගත්තා. එහෙනම් අකුරු හතරක් ආවා. ආ, යා, ඕ, යෝ. හරි. ඊළඟට තියෙනවා යෝ හොඳයි. පස්වෙනි අකුර. පස්වෙනි අකුර. පස්වෙනි අකුර ලියන්නේ පුතා ඉස්සෙල්ලාම ගහනවා හරහට ඉරක්. හරහට ඉරක් ගහනකොට වමේ ඉඳලා කොහෙටද ගහන්නේ? වමේ ඉඳලා දකුණට ගහන්නේ. ඊට පස්සේ මේ මැද ඉඳලා මැද කොටසෙන් පටන්ගෙන මෙන්න මෙහෙම කෙලින් ඉරක් එනවා. ඉහළ සිට උඩ ඉඳලා ඉහළ සිට පහළට. හරි. 1යි 2යි. 1යි 2යි. පියවර 2යි. පියවර 2යි. ඕක අපි හඳුන්වනවා මේක ඕනේ කිව්වේ මේක ඊට වඩා ඇදෙනවා. මේක හඳුන්වනවා ඕ කියලා හැදෙනවා. මේක ඕ කියලා ඇදෙනවා. හරි. එහෙනම් මේ ලිව්වේ ඕ යන්න. මේ ලිව්වේ ඕ යන්න. රයිට්. ඔය ලිව්වේ ඕ යන්න. දැන් ඉතින් තියෙන්නේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඕ යන්න ලියලා. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඕ යන්න ලියලා අකුරු ලියන්නලා ලියන එකෙන් තමයි මතක තියාගන්න ගොඩක් ඔයාට උදව්වක් හම්බ වෙන්නේ. හරහට ඉරක් කෙවුවා වමේ ඉඳලා දකුණට ආයේ ඉහළ ඉඳලා පහළට ආවා කෙලින් ඉරක්. ඕක අපි හඳුන්වනවා ඕ කියලා. ඕක අපි හඳුන්වනවා ඕ කියලා. හරි. එහෙනම් මේ වෙනකොට අකුරු පහක් අපි සාකච්ඡා කරලා අවසන් කරා. අකුරු පහක් සාකච්ඡා කරලා අවසන් කරා. හරි. එහෙනම් මේ වෙනකොට ලියපු අකුරු ටික උච්චාරණය කරමු බලන්න පුතා. මොකක්ද තියෙන්නේ? ආ වෙනුක හසින්දු උච්චාරණය කරමු බලන්න. ආ හ්ම් ආ යා ඕ යෝ යා ඕ ඕ හ්ම් හ්ම් යෝ ඕ හ්ම් රයිට් හොඳයි. හරි. ඊට පස්සේ අපි එනවා පුතා 6 වෙනි අකුරට. 6 වෙනි අකුර. 6 වෙනි අකුර ලියන්නේ මෙන්න මෙහෙම හරහට තිරස් ඉරක් එනවා. ඊළඟට මේ මැද ඉඳලා මෙහෙම ඉරි කෑලි දෙකක් එනවා. යෝ යන්න. මේක නිකම්ම යෝ නෙවෙයි. යෝ යන්න ඇදෙනවා මේක. මේක යෝ කියලා උච්චාරණය කරනවා. මේක යෝ කියලා උච්චාරණය කරනවා.
හොඳයි. එහෙනම් 6 වෙනි අකුර ලියා ගන්න. යෝ යන්න. 6 වෙනි අකුර ලියා ගන්න. යෝ යන්න. 6 වෙනි අකුර යෝ යන්න. 6 වෙනි අකුර යෝ යන්න. 6 වෙනි අකුර යෝ යන්න. හරි. 6 වෙනි අකුර යෝ යන්න. හරි. එහෙනම් ඒක ලියලා පියවර ටිකත් ලකුණු කරගන්න. 1 ඊළඟට ඉහළ සිට පහළට එනවා. 2 පියවර දෙකක් තියෙනවා. එහෙනම් ඔය අකුරට අපි කියනවා යෝ යන්න. යෝ කියලා අරකට වඩා සාපේක්ෂව මොකද වෙන්නේ? ඇදෙනවා. හරි. එහෙනම් ඔන්න යෝ යන්න කරලා අපි ඉවරයි. 1 2 3 4 5 6. හොඳයි. 6ක් වෙනකන් එහෙනම් අද අපි සාකච්ඡා කරා. හෙට අපිට දෙනවා ඉතුරු තව 4ක් තියෙනවා. ඒ 4 සාකච්ඡා කරලා අපි මූලික ව්‍යංජන ටිකත් ලියන්න හෙට පටන් ගන්නවා. මූලික ව්‍යංජන ටිකත් අපි හෙට ඔන්න ලියනවා. එහෙනම් අද පන්තියේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඒ වගේම ඔගොල්ලෝ බහුතරේ ඉන්නේ තවත් කෙනෙක් රෙකමන්ඩ් කරපු හින්දා තවත් කෙනෙක් කියපු හින්දා ඒ වගේම තවත් කෙනෙක් පාස් වුණ හින්දා තවත් කෙනෙක් රට ගියපු හින්දා ආපු පන්තියක් ඇත්තටම ඉතින් අපේ පන්තිය ඒ නිසා 80ක් විතර මම දන්නවා මේ සම්බන්ධ වෙන කට්ටිය. එතකොට ඕගොල්ලෝ එහෙනම් අද පටන් ගත්ත වැඩ ටික දිගටම වැඩ ටික කරගෙන යන්න 26 විභාගය දක්වාම අද පටන් ගත්ත එක දවසට පැය භාගයක් පැයක් ඒ වගේම පැය එකහමාරක් එහෙම එහෙම ටික ටික වෙලා වැඩි කරගත්තට කමක් නැහැ. දැන් අද කරේ බොහොම ටික වුණාට මේ ටික හරියට වෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට වෙනවා කියන්නේ අද ඔයා පාඩම් කරලා ඉවරනාට පස්සේ ඔයාට තනියම ආයන්න ලියා ගන්න හැබැයි පුළුවන් වෙන්න ඕනේ. ඈ යායන්න ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි වෙලාවත් අමතකයි වගේ නම් කොලයක් ගත්තා ආයෙ ලිව්වා. ඊට පස්සේ ඔයන්න. ඊට පස්සේ යොයන්න. ඊට පස්සේ ඕයන්න සහ යෝයන්න. යෝයන්න තිප්පා. හරි. එහෙනම් මෙන්න මේ මූලික ස්වර 6 අද අපි සාකච්ඡා කරා. ඒතකොට රෙකෝඩින් මැදදී සම්බන්ධ වුණු පුතෙක් ඉන්නවා නම් මේක YouTube රෙකෝඩින් එක දානවා. මේක රෙකෝඩින් එක දාලා දිගටම සම්බන්ධ වෙනවා නම් අපේ සම්බන්ධ කරපු WhatsApp අංකයට මැසේජ් එකක් දාලා ගෙවීම් සම්බන්ධයෙන් එහෙම ඉස්සරහට වැඩ ටික කරගෙන කොහොමත් ඔයගොල්ලන්ට නොවැම්බර් 3 වෙනිදා ඉඳලා අපි අලුත් ගෲප් එකකට තමයි පන්ති ලින්ක් සහ ඔක්කොම යොමු කරන්නේ. එතකොට නොවැම්බර් 1 වෙනිදා හවස වගේ වෙනකොට ඔයගොල්ලෝ ගෙවීම් කටයුතු කරලා ඔක්කොම අවසන් කරගන්න ඕනේ. ඒ වගේම අපි අලුත් පොත පටන් ගන්නවා තව සති දෙකකින් පටන් ගන්නවා. ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනි සතියේ අපි අලුත් පොත පටන් ගන්නවා. හරි. ඒ පන්තිය පටන් ගත්තට පස්සේ අලුත් පොත ගන්න ඕනේ කොහොමද කියලා හැමම ලබන සතිය අන්තිම නැත්තම් ඊළඟ සතිය මුල වගේ කියන්නම් අලුත් පොත ගන්නවා නම් ගන්න ඕනේ කොහොමද? ඒ වගේ අලුත් පොතේ කොහොමද අපි කරන්න ඉන්නේ? ඒ සැලැස්මත් කියන්නම්. ඒත් එක්කම ඕගොල්ලොන්ට ඕනෑම දෙයක් අහගන්නත් පුළුවන් සහ අනිවාර්යයෙන්ම මයික් ඔන් කරලා කතා කරන්නත් ඕනේ පන්තියේදී. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. වෙන මොනවද ගැටලු තියෙනවා නම් ඔන්න chat එකට දාන්නත් පුළුවන්. ඒ වගේම මයික් එක ඔන් කරලා ඔයගලන්ට අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සම්බන්ධ කරපු WhatsApp අංකයට මැසේජ් එකක් දාලා ප්‍රශ්න අහගන්නත් පුළුවන්. හරි. මොනවද ගැටලු තියෙන්නේ? ගැටලු නැද්ද? තියෙනවා නම් අහන්න. එතකොට හෙට අපි හොඳයි හසින්දු කොහොමද පාඩම් වැඩ ටික අවුලක් පටන් නැහැ. ගත්තද? අවුලක් නැද්ද? හරි හොඳයි. එහෙනම් අපි වැඩ ටික පටන් ඔව් ගමු වෙනුක අවුලක් නේද? නැහැ. ඔක්කොම ලියලා තියෙන්නේ. ලිව්වා නේද? හරි හොඳයි. එතකොට එහෙනම් අපි ඔන්න වැඩ ටික පටන් ගත්තා. එහෙනම් අද يعني සර් පටන් ගත්ත මේ ඔව් කිය. ඉතුරු වැඩ ටික තියෙන්නේ පොත පටන් ගන්න විතරයි. ඔව් ඔව්. එතකොට ඉතින් අනිවාර්යෙන්ම මේ අදත් මං හිතන්නේ පුතෙක් යනවා හසින්දු ඉතින් නේද? අපේ රුක්ෂාන් යනවා. එතකොට ඔව් සර්. එතකොට රුක්ෂාන් වඩා මං හිතන්නේ දන්නවද රුක්ෂාන්? ඔයගලගේ පැත්තේ නම් තමයි. මේ එතකොට මේ එකත් එක්ක රුක්ෂාන් දන්නවනේ. ඉතින් ඒ නිසා ඔව් මම රුක්ෂානුත් දන්නවා. නොදන්නවා නේද? රුක්ෂානුත් අපිත් එක්ක හිටියේ මාර්තු හිටියේ. ගිය මාර්තු හිටියා. එයා 24 23 තුන්වෙනි සෙට් එකනේ. එයාට එක්සෑම් තිබුණේ ඔව්. මාර්තු මං හිතන්නේ තිබුණේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ටත් හොඳ ප්‍රතිඵලයක් ගන්න. ඒ නිසා මුලින් ඉඳන්ම වැඩ කරලා මහන්සි වෙලා වැඩ ටික කර ගමු. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි ළමයි තියෙන්නේ. thank you එහෙනම් හැමෝටම සම්බන්ධ වුණාට හෙටත් අපි රෑ 8ට ඔව් සර් හම්බෙමු. අපි පාඩම් හ්ම්. කියන්න හසින්දු. ඔව්. කිය. ඈ සර් ඔව්. පාඩම් හැටි ඉවරුනට කාමන්නේ ලබන අවුරුද්දේ ඔව්. මගේ කොච්චරගේ ඔව් පෙරවරු මගේ මාර්තු වගේ වෙනවද? ඔව් පෙබරවාරි වගේ වෙනකොට
අවසන් කරගන්න පුළුවන් අපිට ටික. එතකොට ලබන මාර්තු වලින් පස්සේ තමයි ඇඩ්මිෂන් දෙනවනම් මේ දෙන එක සිද්ධ වෙන්නේ. කියන්නේ මොනවද මාර්තු 20 වගේ වෙනකන් යනවනේ මේ තියෙන එක්සෑම් එක. ඒකෙන් පස්සේ තමයි. ඒ කියන්නේ පෙබරවාරි අවසන් වුණත් පුතා ඔව්. ඔයගලන්ට පේපර් කරන්න විතරක්ම තව මාසයක් එකමාරක් තියෙනවා. ගොඩක් වෙලාවට අප්‍රේල් මැයි හ්ම්. ඇඩ්මිෂන් දුන්නත් ඔයාලට ජූනි ජූලි වගේ වෙනකොට ලිව්වත් ඒත් ඔයාලට තව පාරක් සිලබස් එක කරගන්න ඕන අවස්ථාව තියෙනවා. ඒ නිසා විශේෂ අවස්ථාව තමයි මාසෙට දවස් 20ක් පන්ති තියෙනවා. ඒ වගේම මාස 5ක් එක දිගටම ඔන්න සම්බන්ධ වෙන්නත් කියලා මතක් කරනවා පන්තියත් එක්ක. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ගැටලු මොකුත් තියෙනවා නම් ඔන්න අහන්න පුළුවන්. දැන් අහන්න පුළුවන් chat එකට දාන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් මේ මම බහුතරය දන්නවනේ. ඉතින් කට්ටියත් එක්ක ඉතින් චමෝත් වැඩ ටික කරගෙන යමු නේද? චමෝත් මේ යාළුව තමයි සම්බන්ධ කරේනේ. අපේ මේ දිමුතුනේ. ඉතින් මේ ඒකත් එක්ක වැඩ ටිකත් කරගෙන යමු. හරි. එහෙනම් good night ළමයි. හැමෝටම එහෙනම් අපි හෙට රෑ පන්තියත් එක්ක හම්බ වෙමු. මතක ඇතුව මේ නෝට් එක ලියාගත්ත ටිකයි ගෙදර වැඩ ටිකයි ඔයගොල්ලෝ සම්බන්ධ කරපු WhatsApp අංකයට එවලා තියන්න. හරි. thank you හැමෝටම good night. God bless you. හරිද?